කරන්න බැරි තරමට වැදගත්. මොකද කොහොම ඡන්දෙන් දෙන්න පුළුවන් නම් එතකොට දේශපාලනඥයන්ට යම් කිසි වගකීමක් ඒකට වාසියක් තියෙනවා මේකට හුම්කම් දෙන එකේ. ඉතින් ඒ නිසා එහෙම මතයක් තියෙනවා මේක සම්පූර්ණයෙන්ම වැරදි. මම හිතනවා අපි ඊට වඩා ලෝණක් මිනිස්සු වෙන්න ඕන මේ සමාජ ජීවත් වෙන්න නම් තමන්ගේ අර මිනිස්සුන්ට තේරෙයි මේ කොච්චර උගත්කමක් තියෙන වැදගත්කමක් තියෙන මිනිස්සුද මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද මම දැක්කේ තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න එක මම හරි සතුටුයි. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම කැලුම් චන්දිම. මම නියෝජනය කරන්නේ ස්කිල් මයිග්‍රන්ට් ඇලයින්ස් ආයතනය. මම ඒ ආයතනයේ ස්වේච්ඡා අධ්‍යක්ෂ කෙනෙක්. එනම් වොලන්ටියර් රීඩර් කෙනෙක් විදිහට සේවය කරනවා. ඉතින් අප අද සාකච්ඡා කරන්න යන්නේ මෙම රටට 2021 සිට පැමිණි වෘත්තීය ශ්‍රමිකයන් මුහුණ දෙන ඉතාමත්ම වැදගත් ගැටලුවක් සහ අවස්ථාවක් පිළිබඳවයි. ඔබ හැමදෙනාම දන්නවා 2021 සිට මෙරටට පැමිණි වෘත්තීය ශ්‍රමිකයන්ට මෙම වර්තමාන එංගලන්ත ආණ්ඩුව විසින් සිදු කරන ලද සංක්‍රමක නීති වෙනස් කිරීම තුළින් විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එම ගැටලුවට මුහුණ දීමේදී එම ගැටලුවට තනිව මුහුණ දීමට නොහැකි නිසා අපි සංවිධානාත්මක විදියට විශාල පිරිසක් එකතු කරගෙන අපි ආයතනයක් බිහි කරා. එම ආයතනය නීත්‍යානුකූලව අපි මෙම රජයේ ලියාපදිංචි කර ස්ථාපනය කොට තිබෙනවා. එම ආයතනය ස්කිල් මයිග්‍රන්ට්ස් ඇලයින්ස් ආයතනයයි. මෙලෙස අප කටයුතු කරන විටදී අපගේ සමූහයේ සිටින සමාජිකයන්ගෙන් යම් ගැටලු ප්‍රමාණයක් සහ අපහැදිලි ස්ථාන ප්‍රමාණයක් අපට යොමු වුණා. අපි ඒ සඳහා මෙම ශාස්ත්‍රයේ මෙම සංක්‍රමණ නීති පිළිබඳව යම්කිසි දැනුමක් තිබෙන ප්‍රවීණයෙක් හමු වීමට අදහස් කළා. අප ඒ සඳහා මේ අවස්ථාවේදී තෝරාගත්තේ VMD සොලිසිටර් හි ප්‍රධානී වජිර ධනපාල මහතා. අපි ඔබ ආයුබෝවන් කියා පිළිගන්නවා. ඔව් මම මේ අවස්ථාවේදී මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප සංවිධානයේ ස්කිල් මයිග්‍රන්ට් ආයතනය වෙනුවෙන් අපගේ කලාප කළමනාකරුවෙකු වන කුමාර සමරවීර මහතා මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා. ඉස්සෙල්ලාම මම මුලින්ම වජිරගෙන් දැනගන්න කැමතියි ඇත්තටම කන්සල්ටේෂන් සර්වර් එකක් කියන්නේ මොකක්ද කියලා. කන්සල්ටේෂන් සර්වර් එකක් කියලා කියන්නේ දැන් මේ ඉන්න රජය ලොකු තීරණයක් ගන්න කලින් අවස්ථාවක් දෙනවා ඒකෙන් බලපාන කටයුතු සහ ඒ ගැන උනන්දුවක් දක්වන කටයුතු තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. එතකොට මේක තමයි එකම අවස්ථාව රජයට මේක දැනගන්න මොකද්ද මිනිස්සු ඇත්තටම හිතන්නේ කියලා. මොකද එහෙම නොකර කරොත් එහෙම වෙන එක දෙයක් තමයි ඒක චැලෙන්ජ් කරනවා නීතිඥයෙක්. ඒ මිනිස්සුන්ට ඕන දෙයක් නෙමෙයි නා වෙන්නේ. සාහිත්‍ය තන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණයනේ මිනිස්සුන්ගේ අදහස් විමසන එක. ඉතින් මේක තමයි ඒ අවස්ථාව දීලා තියෙන්නේ ඕනම කෙනෙකුට මේ හා සම්බන්ධව අදහසක් දක්වන්න කෙනෙකුට අදහස දක්වන්න පුළුවන් වෙනවා. ඔව්. බොහොම ස්තුතියි. ඒත් එක්කම වජිර දැන් දැනට මේ කන්සල්ටන්ට් සර්වේ එකට පෙබරවාරි 12 වෙනිදාට අවසන් වෙන්න නියමිතයි. ඇත්තටම අපි මේ කාලය තුල විශේෂයෙන්ම අපි කරන්න ඕන මොනවද කියලා තුමාගෙන් දැනගන්න කැමතියි. දැන් කන්සල්ටේෂන් පේපර් එකක් කියන්නේ හැමෝටම අදහස් දක්වන්න දෙන එක කියලා අපි දැන් කතා කරන්නේ. එතකොට පළවෙනි එක තමයි මේකෙන් යම්කිසි බලපෑමක් තියෙන කට්ටිය ඒ තීරණය ගන්න කෙනාට දැම්මම මේක කිව්වොත් 12 වෙනිදාට කලින් 12 පස්සේ මේක කියන්න බෑ. ඊට කලින් කිව්වොත් එහෙම ඒකට අපිට හැකියාවක් හම්බ වෙනවා තීරණ ගන්න කට්ටියට දැනුවත් කරන්න. සමහරට ඒක නොදකින්න පැත්තක් ගැන. ඒක කියන්නක ඉතාම වැදගත්. ඒ කියන්නේ වැදගත්කම කියලා නිම කරන්න බැරි තරමට වැදගත්. මොකද ඒක උනාට පස්සේ හදන්න යන එක හරි දිග වියදම් සහිත සහ වෙන වැඩක් වෙන්නත් පුළුවන්. මොකද හැමදාම කදයකට බෑ නීති වෙනස් කරන්න, හරි අලුතෙන් නීති හදන්න, හරි මේක කර ඉන්න. එහෙනම් මම හිතන්නේ මේ 12ට කලින් තියෙන අවස්ථාව මේ ගැන උනන්දුවක් දක්වන හැමෝටම අදහස මොකක්ද කියන එක තමන්ගේ වැඩක්. හැබැයි මට හිතෙනවා මේ අදහස දක්වන එකෙන් ඒ තීරණ ගන්න කට්ටියට යම් කිසි බලපෑමක් කරන්න පුළුවන්. ඒක තමයි මේකේ අදහසක් ඇත්තටම. එහෙනම් මට හිතෙනවා ඉතින් පුළුවන් හැමදෙනෙක්ම මේකට සහභාගී වෙලා තමන්ගේ අදහස දක්වන එක හොඳයි කියලා. මොකද මම හිතන්නේ මේ රටේ ඉන්න නීති අනුකූල ඉන්න ඕන කෙනෙකුට පුළුවන් මේකට අදහස් දක්වන්න. අනිත් එක ඉතින් අපි කොමන්වෙල්ත් රටකින් අපි ලංකාවේ ඉන්න තියෙන්නේ. අපි ඔක්කොම ඡන්දෙන් දෙන්න පුළුවන් නම් එතකොට
දේශපාලනඥයන්ට යම් කිසි වගකීමක් ඒකට වාසියක් තියෙනවා මේකට හුම්කම් දෙන එකේ. ඉතින් සහ ඉතින් ඒකට හැංගිලා පස්සට ගිලින්න නැතුව මේකට අදහස් දක්වන්න එක ඉතාම හොඳයි. සහ ඉතින් 12න් පස්සේ මේක කරන්න උත්සාහ කරන්නත් බෑ. ඉතින් කොහොමද කරන්න එක හොඳයි. ඔව්. තවත් දෙයක් විශේෂයෙන්ම දැන් අපි අපේ සාමූහිකත්වයේ සමාජිකයන් එක්ක ඉස්සරහට වැඩ කරගෙන යද්දී ආපු ගැටලුවක් තමයි දැන් පොඩි එයාගේ චකිතයක් තියෙනවා. ඇත්තටම මේ කන්සල්ටේෂන් සර්වේ එක සම්පූර්ණ කිරීම ඔවුන්ගේ ඉදිරි අනාගතයේ විශේෂයෙන්ම PR එකට අයදුම් කිරීමේදී ඒ වගේ තැනකදී නීතිමය බාධාවක් වේද කියලා. නෑ කොහොමවත්ම නෑ. ඒක නම් පැහැදිලිවම නෑ. මොකද ඉතින් ගවර්න්මන්ට් එකම දාපු කන්සල්ටේෂන් එකට අදහස් දක්වනවා කියන්නේ කොහොමද දෙයක් නෙමෙයි පළවෙනි එක. දෙවෙනි එක දැන් අනාගතයේ දවසක තව ඇප්ලිකේෂන් එකක් දානකොට හරි ජොබ් ඉන්ටර්විව් එකට යනකොට හරි මේක බලපායිද කියන එක ඒ කරන කට්ටියට කිසිසේ දැනගන්න ක්‍රමයකුත් නැහැ. ඔයා මේකද මොනවද දුන්නේ කියන එක ගැන. මේක ස්ටැටිස්ටික්ස් වලට ගිහිල්ලා එහෙම ගිහිල්ලා යනවා මිසක් මේ ඉන්ඩිවිජුවල් කවුද දුන්නේ කියලා කවදාවත් ඒගොල්ලෝ හොයන්නෙත් නැහැ. නමුත් මේ වගේ රටක කවදාවත් ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ. එහෙම කෙනෙක්ව ලියාගෙන හරි මතක තියාගෙන පස්සේ ප්‍රශ්න ඇති කරයි කියලා. මේක Tamanට අවංක තමන්ගේ අදහස කියන්න ඕන කෙනෙකුට දෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා එහෙම මතයක් තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මම හිතනවා අපි ඊට වඩා grown up මිනිස්සු වෙන්න ඕන මේ සමාජ ජීවත් වෙන්න නම් තමන්ගේ අදහස ප්‍රජාතන්ත්‍රවාදී රටක පිට කියන්න බය වෙන්න ඕනේ නැහැ. සහ මේකෙදි කවදාවත් ඒක දැනගන්න විදියකුත් නැහැ. එහෙනම් මම හිතන්නේ තමයි පුළුවන් තරම් කට්ටිය අදහස් කියන එක තමයි මේකෙදි හොඳ. මම කියන්නේ ඒක පැත්තක් නෙමෙයි දෙපැත්තම කට්ටිය අදහස් කියයි. කැමති කට්ටිය අනිත් කට්ටිය කියයි. ඉතින් තමන්ගේ අදහස තමන් කියන්නේ. ඒකට යන කට්ටිය ඒ අදාළ දැනුවත් වීම වෙයි. බොහොමත්ම ස්තුතියි. ඒත් එක්කම විශේෂයෙන්ම කන්සල්ටේෂන් සර්වේ එක අපි සම්පූර්ණ කරගෙන යද්දී මැද හරිය තියෙනවා. ඇත්තටම සාරාංශයක් කියන්නේ විශේෂයෙන්ම අපේ මොනවාද ඇත්තටම අපේ ලයිෆ් ස්ටෝරි එක තමයි එතන ලියන්න තියෙන්නේ. සාමාන්‍ය වචන 200කින් විතර. ඇත්තටම මගේ අදහස මම මේක සම්පූර්ණ කරන්න යද්දී ඇත්තටම මේ කොටස තමයි වඩා වැදගත් වෙන්නේ කියලා හිතුවා. මම හිතන ඔබතුමා මට වඩා මේ ගැන කරුණු දන්නවා ඇති. ඔය ඉතින් මෙහෙම ඒක දැන් yes no කියන හරි පුරවන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික හැමම යනවා. හැබැයි ඊට පස්සේ තමන් නිදහසේ ලියන්න තියෙන එකේ තමන්ගේ කතාව තමන් වෙච්ච දේ තමන් කරන්න හිතන් ඉන්න දේ ඉදිරියට ලියන එක තමයි කරන්න තියෙන්නේ. සහ ඒක පාවිච්චි කරන්න ඇත්තටම තමන්ගේ කතාව හරි තමන් ඉතරහට ඉන්න දේ කියන එකෙන් ඉතින් තමන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන තැනට යන ඉඩකුත් හම්බ වෙයි එකෙන්. ඒ අවස්ථාව මගේ අරගන්න එපා. ඒ කියන්නේ මම කියන්නේ ඒක හිස් තියලා ඔප්ෂනල් කියලා යන්න එපා කියලා. ඒ කියන්නේ අහන්නේ ඒක අනිවාර්යෙන්ම මම හිතන්නේ ඉතින් මීනින්ග්ෆුල් දැනුමක් ඒකට ලැබෙන්න නම් ඔයා ඒක ලියන්න. ඉතින් ඒක AI වලින් හරි මොනවා හරි ඒක සාරාංශ කරලා හැමෝම කියන්නේ මොකද්ද කියන එක ගනි. ඔව්. මොකද ඒක ඇත්ත විශේෂයෙන්ම වැදගත් දෙයක්. මොකද ඒක දැන් සමහරවිට මගේ කතාව කැලුම්ගේ කතාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක සුවිශේෂී අවස්ථාවක් විදිහට අරගෙන කට්ටිය කටයුතු කරන එක තමයි මම කියන්නේ. ඒක තමයි ඒකට පොඩි මම කියන්නම් දැන් මම එතනින් පස්සේ වුණා. දැන් ඕලක තුලා ඔය කරන්න යනවා. ඉතින් මම දන්නේ ඒක රටේ මිනිස්සුන්ගේ විවිධ මතවාද තියෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ කතාව පොඩි වීඩියෝ එකකින් හරි පොඩි කතාවකින් එළියට දාන්න පුළුවන්. නැකද මේ ඔක්කොම තීරණ ගන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ට ඕන විදිහට දැනෙන්න ඕන. ඒකනේ විස්තරේ. ඉතින් ඒ මිනිස්සුන්ගේ මතේ මිනිස්සු දන්නේ නැත්නම් ඔයා කවුද මේ කොයි වගේ කට්ටියද ලංකාවෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ එකක් විතර මිනිස්සු දැනුවත් කරන්න පොඩි වීඩියෝ එකක් හදලා ඒක Facebook එකේ දාලා තමන් කතාව කියන එක වගේ ඉතාලම හොඳ වැඩක්. මේකට මෙතන කලින් මම දැකලා තියෙනවා. ඒ හින්දා ඒ ගැන හිතන්න. තව එකක් වශයෙන් මට කියන්න පුළුවන් දැන් තමන් තෝරගත්ත ශ්‍රේෂ්ඨයක් තියෙනවනේ මෙහෙ ඉන්න අධ්‍යාපනයේ රැකියාවකට හරි. ඉතින් ඒකෙන් කොහොමද තමන් තවත් බඩදායක පුරුෂයෙක් වෙන්නේ මේ රටට? කියන්නේ තමන් ක්වොලිෆිකේෂන් හදාගන්න එක, භාෂාව හදාගන්න එක, සමහර විට ඒ අදාළ උසස් අධ්‍යාපනය කරන එක හරියට වැදගත් වෙන්න පුළුවන් ඉදිරියට යන්න. ඉතින් දැන් තමන් ලංකාවේ කරේ වෙන එකක් වෙන්න පුළුවන්. සමහරට දැන් කරන එක වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් දැන් කරන එකේ තවදුරටත් ඉදිරියට යන්නේ කොහොමද? ප්‍රොෆෙෂනල් කෝස් මොනවද කියලා බලන එක මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි. ඒ අනුව ගොඩක් වෙලාවට මොන නීති වෙනස් වුණත් තමන්ගේ ජීවිතයේදී ඉදිරියට යන්න ඒක දව් වෙන්නත් පුළුවන්. මේ මෙතනදී මම හිතන්නේ ඒක වැදගත් දෙයක් වෙයි. ඒත් එක්ක මම කැමතියි දැනගන්න දැන් අපි මේ කන්සල්ටේෂන් සර්වේ එකට අමතරව පෙබරවාරි 12 වෙනිදා කලින් අපිට තාම සීමිත කාලයක් තියෙනවා. ඒ කාලෙට තවත් මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්? මේමයි දැන් කන්සල්ටේෂන් එකෙන් පස්සේ මේක පාර්ලිමේන්තුවේ විවාදයට යන්න පුළුවන්. ඒ විවාදෙට යන්න පුළුවන්. මම කියන්නේ මොනවා වුණත් තමන්ගේ පැත්තේ තමන්ගේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා.
ඉතින් එතුමා දැනුවත් කරන එක තමයි මේ වෙලාවේ කරන්න ඕන. මට කියන මම මතයක් වෙනුවෙන් එක පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි කියන්නේ. නමුත් මේ තීරණ ගන්න බලය තියෙන කට්ටිය සහ අනාගතේ මේ තීරණ ගනී කියලා හිතන කට්ටියට යම් කිසි මට්ටමකින් දැනුවත් කරලා අතට ඒගොල්ලෝ දැකිනවනේ. දැන් මෙතන තියෙන මේ ප්‍රධාන ප්‍රශ්නය තමයි ඉලීගලි මේ රටට ඇවිල්ලා රට විනාශ කරන්න හදන මිනිස්සුත් ඉමිග්‍රන්ට්ලා. නීත්‍යානුකූලව මේ රටට දියුණු කරලා තමනුත් දියුණු වෙන්න හදන මිනිස්සු තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඒගොල්ලොත් ඉමිග්‍රන්ට්ලා. ඉමිග්‍රේෂන් කියන බෝඩ් එකේ ලීගල් and ඉල්ලීගල් එක පැහැදිලි වෙනසක් තියෙනවා. මම කියන්නේ සමහර දේශපාලඥයෝ මේක දන්නවා. හරියටම. සමහර දේශපාලඥයෝ දන්නේ නැහැ, සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ ගිහලා තීරණ ගන්න මිනිස්සුන් හම්බ වෙනවා. ඒකට කතා කරනවා. ඒගොල්ලෝ දැනගන්නවා මේ රට විනාශ කරන්න ආපු හොරුලක් නෙමෙයි මේගොල්ලෝ. මේගොල්ලන්ගේ ඒගොල්ලන්ට හොදක් වෙන අපිට රටට හොදක් වෙන වැඩක් මේගොල්ලෝ කරන්න හදන්නේ කියලා. ඉතින් දැනුම දෙන්න නම් ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ. හම්බ වෙන්න ඕනේ. අදහස් ප්‍රකාශ කරන්න. ඒගොල්ලන්ගේ තියෙන මතය මොකද්ද? දැන් කියන්නේ මේ මිනිස්සු මේ තීරණය ගන්න හදන්නේ රටට හොදක් කරන්න කියලා. ඒක මේ පෞද්ගලික තරහකට නෙමෙයි. එතකොට යමුත් ඒකෙන් වෙන්නේ හොඳක්ද නරකක්ද කියන එක මේක ගැන කතා වෙනවා. මම කියන්නේ දැනට මේක මේ මම මගේ පෞද්ගලික මතේ දැනට බලේ ඉන්න සහ මේ ඈත කාලේ බලේ හිටපු කට්ටිය මේක හරියට කන්ට්‍රෝල් කරේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් ඊට හොඳ මතයක් අනාගතේ ඉදිරිපත් වෙද්ද ඒගොල්ලෝ ගැනත් ඔයගොල්ලෝ හිතන්න වෙනවා. මොකද දැන් තියෙන බලේ ඉන්න කට්ටිය විතර නෙමෙයි අපේ ඊළඟ පාර බලයට එයි කියලා අපි හිතන කට්ටිය වෙනුත් මේ ගැන කතා කරන්න. මම හිතනවා හොඳ දැන් ඉන්න කට්ටියට හොඳ මතයක් තියෙනවා කියලා මගේ පෞද්ගලික මතය. අලුතෙන් ඉන්නවා කියලා අපි හිතන් ඉන්න කට්ටියගේ. ඉතින් ඒක නවත්තන්න එපා මෙතනින්. දැන් කරන්න තියෙන එක තමයි හිතන්නේ කෙටි කාලින එක තමයි දැන් ඉන්න മന്ത്രിවරුන් දැනුවත් කරන්න. ඔයගොල්ලෝ කවුද? ඇයි ඔයගොල්ලෝ මෙහෙට ආවේ වගේ කියන ඒවා ගැන තමයි ලියුමක් දාන්න, ඊමේල් එකක් දාන්න. මම දන්නේ නැහැ ඔයගොල්ලෝගේ සම්බන්ධව ප්‍රෙස් දීලා තිනේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් නම් පොත්ගල ගිහිල්ලා හරි හම්බ වෙන්න. මම හිතන්නේ මේ මිනිස්සුගේ ඕපන් ඩේ එකක් තියෙනවා. එදාට ගියත් ඒගොල්ලෝ වෙල්කම් කරනවා සහ අවසානයේ අමතක කරන්න එපා. ඔයගොල්ලෝ ඡන්දදායකයෝ. ඒකට බලයට එන්න හෝ නොඑන්න බලපාන්නේ අපි. ඔයගොල්ලෝ. ඉතින් ඒ නිසා තමන්ගේ මතය කියන්න කාලය ගත කරන එක හොඳ අත්දැකීමකුත් වෙයි. සහ මේ මිනිසුන්ටත් තේරෙයි මේ කොච්චර උගත්කමක් තියෙන අට වැදගත්කමක් තියෙන මිනිස්සුද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් එක්ක මජිර අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි ඔබ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යය තුළ නීතිවේදියෙක් ලෙස කටයුතු කරද්දී මේ හා සමාන නීති වෙනස් වීම සිදු වෙන්න තිබෙනවා අපි අහලා තියෙනවා. මම දැනගන්න කැමතියි ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අත්දැකීම් කොහොමද කියලා. මුලින්ම මේ වගේ ලොකු නීති වෙනස් වීම වෙන එක අමුතු දෙයක් නෙමෙයි. හරි? මම හිතනවා වැඩිපුරම අදහස් කරන්නේ නැති 2006 වෙච්ච නඩුවක් තියෙනවා. ඒක ගැන වෙන්නේ නැති. මොකද ඒක පැත්තකින් මම කියන්න. ඊට අමතරව ගොඩක් සැරේ මේ නීති අඳුනලා දුන්නා තියෙන නීති අයින් කරා මේක සාමාන්‍ය දෙයක්. මේක වෙන දෙයක්. පළවෙනි එක. නමුත් විශේෂ අවස්ථාවක් වුණා. මමත් ඒක හිටියා. ඇත්තටම මේ ඒ දවස්වල ගොඩක් ලංකාවේ කට්ටියත් එක්ක වැඩ කරපු කෙනෙක් වශයෙන් මට මතක වෙන නිසා හිත කලබල මේ HSMP ෆෝරම් කියන නඩුව කියලා. ඒක හරියට මොනේ මෙහෙම. ඒ කියන්නේ highly skilled migration ෆෝරම් එකේ ආපු කට්ටියට PR එක ලබා දෙන්න තීච්ච රික්වයර්මන්ට් ටික ආණ්ඩුවෙන් වෙනස් කරා. ඒක අසාධාරණයි කියලා මිනිස්සු ඇත්තටම සෑහෙන දෙනෙකුට බලපෑවා ඒක. ඊට පස්සේ ඒගොල්ලෝ හැබැයි නිකන් හිටියේ නෑ. ඒගොල්ලෝ අර මම දැන් සමහර ඒවා කියන්නේ කරන්න කියලා වීඩියෝ හදන්න, MP-ලා හම්බ වෙන්න. ඒගොල්ලෝ තමන්ගේ මතය අරගෙන ඉදිරියට ගියා. ගියාම සමාජයේ මතයක් හැදුනා. මේක තියෙන්න ඕන කියලා ඊට පස්සේ ඒගොල්ලෝ නඩුමකට ගියා. ඒක ඕගොල්ලෝ මම හිතන්නේ ඒ පාරට බහැලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ නඩු මාර්ගයට ගිහිල්ලා චැලෙන්ජ් කරේ ආණ්ඩුවකට බෑ ආවට පස්සේ නීති වෙනස් කරන්න එකපාරට කියලා. එතකොට ඒ අනුව ඒ නඩු උසාවියෙන් කෝගෙන ඉදිරියෝදී ඒක අල්ලාස් කරගන්න. ඒක ඉතින් ඇහෙන පසුබෑමකටපත් වුණා. ඒ වෙලාවෙ හිටියේ හෝම් සෙක්‍රටරි සහ මේ හෝම් ඔෆිස් එකට සිද්ධ වුණා ඒක අපස්සට ගන්න. දැන් මොකද වෙන්නේ? දැන් මේ වගේ එකක් ගෙනත් මේකත් එහා සමානනවා. මේක දැන් ඒ අනුව උසාවියෙන් රිජෙක්ට් වෙන්න ඕන. උසාවියට යන්න දෙන්නේ අපි හැමෝටම තියෙන කේස් ලෝ එක අනුව බැලුවාම මේකේ නීති වෙනවා. හැබැයි අමතක කරන්න එපා. මේ නීති හදන කට්ටියත් ගොඩක් වෙලාවට නීතිඥයෝ අපි දන්නවා කවුද ඒගොල්ලෝගේ වෘත්තීය නීතිඥයෝ ඒගොල්ලෝ සොලිසිටර්ස්ලා ඊට අමතරව ගවර්න්මන්ට් එකට අන්ලිමිටඩ් වියදම් කළ නීතිඥයෝ උපදෙස් ගන්න පුළුවන්. ඒ නිසා මේ සරලව හිතන්න එපා. මේ නඩුව තියෙද්දි ඒකම වෙන්න බලාගෙන මේක ඉස්සර ඉස්සරහට දායි කියන එක. මම දන්නේ නැහැ ඒක හොඳක්ද වෙන්නේ නරකද වෙන්නේ කියන එක මම නම් කියන්නේ මම ඒක අදහස් කරන්න කැමති නැහැ. too early. අපේ මාසෙ යනකම්. හැබැයි ඕගොල්ලන්ට මේක කපක් තියෙනවා නිකන් ඉන්න නැතුව ලෑස්ති වෙන්න. මොකද නිකම්ම පරදින්න නීති වෙනස් කරන එකක් නෑ රජයක්.
එකපාරක් එහෙම අත්දැකීමක් තියෙද්දී. ඉතින් මම කියන්නේ හරි එහෙම වුණත් ඒක වෙනස් වෙයි. වෙනස් කරන්න ඒක ලේසි වේ උසාවි ගිහිල්ලා කරන්න. හැබැයි එහෙම නැතුව ඒගොල්ලෝ වෙන විදියකට මේක නීති අනුකූලභාවය කරලා කරොත් එහෙම ඕගොල්ලෝ සාධාරණ අයිතියක් තියෙනවා. ඕගොල්ලන් හිතනවා නම් අසාධාරණ නැහැ කියලා සොය මාර්ගයට යන්න. ඒ වෙනුවෙන් දැනුම තියෙන්න ඕන, වියදම් කරන්න පුළුවන් වෙන්න ඕන. හරි මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕන. ඒ ටික එකතු කරගෙන ඕගොල්ලෝ ඒ වැඩේ කරන්න ලෑස්ති වෙන්න. බොහොමත්ම ස්තුතියි වජිර. බොහොම සන්තෝෂයි. පළවෙනි එක මමත් යම් කිසි කාලෙක මීට අවුරුදු බර ගන්නට කලින් එංගලන්තයට ආවම කෙනෙක් වශයෙන් ඉතින් ඔය එතකොට මෙහි ඉන්නවද ලංකාවට යනවද ළමයින්ට මොනවා වෙයිද කියන ප්‍රශ්නෙකින් පෞද්ගලිකව අත්දැකීමෙන් මමයි මගේ පෞද්ගලික කට්ටිය මේක විඳින මම දන්නවා ඔයාලට තියෙන ප්‍රශ්නේ. ඔව්. ඒ නිසා ඉතින් දැන් කොහොමද මම දකින්න තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න එක මම හරි සන්තෝෂයි. ඉතින් නායකත්වයක් දෙන්න ඔයගොල්ලෝ මම දන්නේ වැඩ නැති කට්ටිය නෙමෙයි. ඔයගොල්ලෝ බොහොම ස්ට්‍රගල් කරනවා වැඩ කරන දස්සාවල් තියාගෙන පෞද්ගල තියාගෙන ඉතින් මේ කරන වැඩේ බලනවා මගේ පෞද්ගලික අදහස නෙමෙයි මම මේ කියන්නේ මොනවා වුණත් ඔයගොල්ලෝගේ ව්‍යාපාරය ඔයගොල්ලෝ කරන එක තාම හොඳ දෙයක් ගොඩක් වැඩ කරගන්න බැරි මිනිස්සුන්ට වෙනුවට හඩක් දෙන එක මට බොහොම සන්තෝෂයි. ලංකාවේ කට්ටිය ඔයගොල්ලෝ එකතු වෙලා මේ කරන වැඩේ ගැන ඉතින් මට පුළුවන් විදියට මේක තුවක් වශයෙන් මම මගේ සහයෝගය දෙන්නවා. ස්තුතියි කුමාර. ඇත්තටම මම හිතනවා අපේ සමූහයේ සමාජිකයන්ට මෙම සාකච්ඡාවෙන් තමුන්ට විසඳ ගන්න තිබුණු ගැටලු වලට හොඳ පිළිතුරු ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම අපිට මෙම අපේ ගමන් මගේදී නිතරම විවිධ අවස්ථාවලදී නීතිමය වශයෙන් අපට වජිර මහතා බොහොම අවස්ථාවල උපදෙස් දීලා තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවේ දැනගන්න කැමති අපි ආයතනයක් විදියට මාස ගාණක් තිස්සේ මේ දීර්ඝ ඉදිරියට තියෙන දීර්ඝ ගමනක් ගමන් කරනවා. ඉතින් අපි අද දක්වා මෙතෙක් ආපු කාලය ගැන ඔබතුමාට යමක් කියන්න පුළුවන්ද? නේද මේ වගේ කෙටි කාලෙන් මෙතෙන්ට ආපු එක නේ මම සන්තෝෂයි. පළවෙනි එක මම ඔයගොල්ලෝ මුලින්ම කතා කරනකොට මම හිතුවෙත් නෑ මේ වගේ තාත්තෙත් මොකද ඔයගොල්ලෝ යම් කිසි මට්ටමක ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙන කණ්ඩායමක් වශයෙන් ඉතාම සතුටුයි කරන්නේ. සහ ඔයගොල්ලෝ මම හිතන්නේ හරියට රිසර්ච් එක කරලා මේ රටේ ඉන්න හොඳම ලෝ ෆර්ම් එකකුයි ගොඩක් නම තියෙනවා. කිංස්ලි නැපලි එකයි සොනාලි නයික් කියන එක නමයි තෝරගෙන තියෙනවා. සුපිරිම අපි ඉන්නේ. ඉස්සරහට බලමු හරියටම හරියන්නේ මොකද්ද කියන එක. නමුත් ඒගොල්ලොත් එක්ක කතා කරලා මේක ලෑස්ති වෙලා තියෙන කණ්ඩායමක් වශයෙන් මම හිතන්නේ ආපු ගමන ඉතාම හොඳයි. සහ මේ වගේ වැඩකට එකපාර සූදානම් වෙන්න බෑ. ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක හැදෙන්න. මිනිස්සු අඳුරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඒ ටික කරලා තියෙන නිසා මම හිතන්නේ ඉතින් ලංකාව වශයෙන් ඉතින් උරු ගාපු ගමන මම ආඩම්බරයි ඇත්තටම. මම හිතුවේ නෑ කවදාවත් මෙතනට මේ වගේ තමයි මේකට එන්න පුළුවන් වෙයි කියලා. සහ මම හිතන්නේ මේ කරලා තියෙන වැඩ ගැනත් මට හිතෙනවා හොඳයි කියලා. තමයි බලාපොරොත්තු වෙන මිනිස්සු ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ගේ මතය වෙනස් කරන්න. ඕගොල්ලෝ කියන මතය ලෝකෙට අරගෙන තව වැඩ ටිකක් කරන්න මීඩියා වලින් එහෙම. දැන් අනිත් පැත්තෙන් කරලා තියෙනවා ගැන මම හිතන්නේ ඔයගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් වෙයි. කවදාද අපස්සට හැරිලා බැලුවා. බොහොම ස්තුතියි මිස්ටර් වජිර. ඇත්ත වශයෙන්ම මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අධික වැඩ කටයුතු රාජකාරී දිනයක අප වෙනුවෙන් අපේ සංගමය වෙනුවෙන් අපේ සමූහය වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කාලය ලබා දෙන ඔබ එහෙමත් ස්තුතියි. බොහොම ස්තුතියි. මම සතුටුයි කරන්නේ.